ඔයා දන්නවද? මේක ගිහිල්ලා මේ වැඩිහිටි තාත්තටත් හිතෙනවා මේ තරුණයාට හිතුණා වගේ අර මහත්තයාට හිතුණා වගේ අර ඇතුලේ ඉන්න ෂේප් එකේ හරින වයසක අම්මා මේ තරුණයා වගේ ඔය තාත්තා වගේ සෑම කෙනෙකුටම හිතිලා සෑම කෙනෙක්ම ගමේ සංවිධානය වෙලා චීනවල කියුබොඩ් වල වුණා වගේ රෂියන් වල වුණා වගේ අවිහිංසාවාදීව පානක් අතට අරගෙන සිස්ටම් චේන්ජ් එකට ජනතාව ගම් 14000ක දිස්ත්‍රික්ක 25ක එකතු වෙන දවස ආපු ගමන් දේශය 25ම ඉවරයි. ඊනියක්ද බං? හැන්දෑවේ දකින එකක්ද කොහෙද? නේද? නෑ. ඒක හීනයක් නෙමෙයි තාත්තා. සැබෑ කරනවා අපි. කොහොමද සැබෑ කරන්නේ? අපි මම පාර්ලිමේන්තුවේ යන්නේ නැහැ කියලා මම කියනවා. අයියෝ. ඔක කීපාරක් කියලා මට මතක නැහැ. 16 වෙනි ජන හමුව තුල මම ඔබට අවධාරණය කරනවා. මොකද අවධාරණය කරන්නේ? මට ඕනේ පාර්ලිමේන්තුවක් නැහැ. තමුන්නාසි මොකද මේ කේලහලක් කියන්නේ? මොකක්ද කියන්නේ? මම කියන්නේ මේ රටට ආදරය කරනවා නම් පාර්ලිමේන්තුවක් ඕනේ වෙන්නේ නැහැ කියලා මම කියනවා. එහෙනම් කොහොමද කරන්නේ? මේක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනවා. නීතියක් තියෙනවා. අධිකරණ තියෙනවා. අගමැති ජනාධිපති ඉන්නවා. මේක තමුන්නාසි මොන අපබ්‍රම කතා මම තේරිලා නැහැ. ඉන්න. මොකද්ද කරන්නේ කියලා? ඒ සමහර කටි බයක් වෙනවා. මොකද්ද කරන්න යන්නේ කියන එක තාම උත්තර දෙන්නේ මාර වැඩේ. අපිට කරගන්න බැරි එකක්වත් යෝජනා කරලා දෙන්නේ නැහැ. අනේ නෑ. පොල් පිටි අරන් එන්න පොසු අරන් එන්න කියන්නේ නෑ. අයියෝ අහිංසාවාදී පියාමන්. හිරෝන් කියන්නේ අහිංසාවාදී. මෙන්න මේ වගේ සුළු දෙයක් කරන්න නැද්ද ගෙදර කියලා කල්පනා කරන්න. දැන් ඊළඟ මහමැතිවරණය කියලා එකක් තියෙනව නේද තාත්තා? තියෙනව නේද? මහමැතිවරණී කියලා එකක් තියෙනවා. ඔය ප්‍රාදේශ සභා පළාත් ගොඩ සභා තියෙනවා මේ ලංකාවේ. දිස්ත්‍රික්ක 25 පාලනය කරන එක රජ කෙනෙක් හිටියේ. මුන් දැන් 225 දානවා ප්‍රාදේශ සභාවට දානවා පළාත් සභාවට දානවා අධ්‍යක්ෂකවට දානවා සභාපතිවට දානවා ලේකම්ලත් දානවා වාහනත් එනවා. බද්ගිඩියකුත් ගිලිනවා පොතර ටිකක් බොනවා කේක් කෑලිත් කනවා. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න. මම මේ හොතම ටික කියන්නම්. මේ කරන්න යන්නේ දැන් මේ වැඩිහිටි තාත්තලා දැන් කතරේ ගහලා ඉවරයි. කැවුවනේ? කෑවා. කොහමද රට? අම්මා ගණන් එපා පසුතැවෙන්න යන්න එපා කියලා මම කියනවා. නිර්පාක්ෂික. සමහර කට්ටිය කියනවා නිර්පාක්ෂික කියන්නේ පාක්ෂික නේද කියලා. ඕ. ඇයි නැත්තේ? හැබැයි ඒක රැසේ මෙසේ පාක්ෂික භාවයක් නෙවෙයි කියලා මම කියනවා. ඒක කොහොම පාක්ෂික භාවයක්ද? ඒක දෙලින්ම රට වෙනස් කරලා රොටි අනිත් පැත්ත ගැහුවා වගේ. අයියෝ මේක කරන්න පුළුවන් බය නැතුව ඔක්කොම ඉස්සර වෙලා තියෙන තරුණම ඔක්කොම ඉගෙන ගත්තාම මේක එකතු වුණාම ජන බලය සමානයි සිස්ටම් චේන්ජ් සමානයි සංවර්ධනය සමානයි රටම දියුණුවයි. හොඳයි නේද? ඔයා වෙනස් වෙනවා මෙයා වෙනස් වෙනවා මෙයා 10ක් වෙනස් කරනවා. අර කියපු ගම් හතරේ ඔක්කොම ජනහම පාත්තර අපේ කොල්ලෝ කතා කරනවා. සියලු ටික්ටොක් වැඩසටහන් කරන කෙල්ල කොල්ලෝ ෆෝන් ටික අවුරුදු දෙකකට යූස් කරනවා. ඩේටා දාගෙන චීන මිනිස්සු සංවර්ධනය කරන අතර කරලා කොහොමද ටික්ටොක් වලයි Facebook වලයි YouTube වලයි දැනගෙන ජනමාධ්‍ය අපිට කැමරාවල් නැහැ. ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය කියලා දෙකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනමාධ්‍ය අල්ලයි කියලා. ළමයින්ට පිළිකා රෝහල හදන්නේ උන්. ඒ කියන්නේ කොහොමද පිළිකා හදන්නේ? ජනමාධ්‍ය. ඒ කියන්නේ උන් රටට ආදරේ නම් මේ අහිංසක දරුවෝ ටීවී එක දිහා බලන් ඉන්නවා. අර රටට කරන විස බීජ තියෙන. ඒ කියන්නේ පිළිකා කාරක තියෙන කිසිම දෙයක් විකාශය කරන්න උන්නේ නැහැ කියලා මම කියනවා. මේක හේතුඵලවාදී රටක් බලන්න. මේක හේතුඵලවාදී. ඒ කියන්නේ හේතුඵලවාදී කියලා කියන්නේ. ඒ කියන්නේ සෑම ඵලයකම හේතුවක් තියෙනවා කියලා මම කියනවා. හැම ඵලයකම හේතුවක්. ඒ කියන්නේ බුද්දිස් ෆිලොසොෆි බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච රටක් මේක. හැබැයි ওই වචනේ කියන්න බෑ. ඇයි කියන්න බැරි? ඕක කියන්න බැරි වෙන්න හේතුව තමයි ඔය ජාතිය ආගම අල්ලගෙන තමයි දේශපාලනය කරන්නේ. ඒක තමයි ජාති කැඳුමයි ජාතියයි ආගමයි මේ ටික අල්ලගෙන තමයි දේශපාලනය කරන්නේ. දැන් මේ 1948 නිදහස ගත්ත උන්නේ තරහ වෙන්න එපා උන්නේ කිව්වනේ. ඒ උන්නේට පොඩ්ඩක් බුද්ධියක් තිබුණා නම් උන්නේ පොඩ්ඩක් කල්පනා කරලා තිබුණා නම්
උන්නේ නිදහස ගන්නකොට කියනවා රෝම ලන්දේසි නීති තමුසලගේ අරගෙන යනවා. 2025 වෙනකොට අපේ හොරු ටිකක් එනවා අනාගතේ. මුන් ටික අනිවාර්යෙන් පාර්ලිමේන්තුවක් කියලා එකක් හදාගෙන හොඳට හොරකම් කරනවා. ඒ නිසා උන්ට බැරි වෙන්නේ හොඳට අර බැංකුවකට ගියාම මැනේජර්ට සල්ලි ගෙදර අරන් යන්න බෑ නේද? අන්න ක්‍රමය. එම් බැංකුවට ගියාම අපි සල්ලි ඩිපොසිට් කරනවනේ. මැනේජර්ට හිතෙන්නේ නැද්ද නිකන් ලක්ෂ 10ක් විතර සාක්කුවේ දාගෙන යන්න ඕන. අද නම් සල්ලි ගොඩක් ඩිපොසිට් කළා. අරගෙන යන්න සිතුවිල්ලක් එන්නේම නැද්ද අර නෝනට? එනවා යන්න බෑ. සිස්ටම් එක. පැහැදිලිද සරලව? මගේ අවසාන උත්සාහය. මුන් මොනවා කරයි දැන් නැහැ මේක යනකොට මැතිවරණ උඩ නම්. මුළු සිස්ටම් එකම වෙනස් කරන්න අපේ යෝජනාව. ආය ප්ලාස්ටර් නෑ. ළඟ කිසිම කෙනෙකු සමග සතුටු සාමිච්ච සාකච්ඡා නෑ කියලා මම කියනවා. ආයි සන්දානගත වෙන්නේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැති සභේට සුදුසු නායකයෝ සෙට් එක හොයලා දෙන්න. ඒ සෙට් එක බදුල්ලේ සෙට් එක කොළඹ සෙට් එක අනුරාධපුර සෙට් එක වවුනියා කිලිනොච්චි මේ ඔක්කොම එකතු වෙනවා. මේක කතා කරගෙන ගිහිල්ලා මේ නොපෙනෙන මේ ස්වභාව ධර්ම විනාශ කරන මේ වතු වල ඉන්න සත්තු පවා මේ ක්‍රමයට කැමති නෑ. අපේ දිවයින වටේටම තියෙන ප්‍රතාපවත් මුහුදක් මේක දිවයිනක් වුණාට මේකේ ලෝකේ රටවල් සියලු දෙනාම බයයි. ඇයි යකෝ චීන මේ රට ඇතුලේ විවිධ දේවල් ගොඩනගන්න. චීන මේ රට ඇතුලට අවිලා තියෙන්නේ ඇයි? ඔයාලා දන්නවද මෙන්න මේ අහිංසක චූටි ළමයි අවුරුදු 2060 වෙනකොට මේ කතා කරන මම නෑ. 2060 අවුරුද්දක් එනවා නේද? 2050 වසරක් එනවා නේද? මේ දේශනේ දෙන මම නෑ. මේ හදලා තියෙන ගේ ඇතුලේ 2075 වසර වෙනකොට 2075 ජනවාරි මාසේ 2 වෙනිදා කියන දිනේ එනකොට වසර එනකොට මේකේතර කවුරු ජීවත් වෙවීද කියලා අපි දන්නේ නෑ. සබ්බන් පහය ගමනියන්